Hi friends, welcome back to my YouTube channel. අද අපි කරන්න යන්නේ පරිසරයට අදාළ පාඩමක් ගැන. දැන් ගොඩක් අපේ යාළුවෝ නිවාඩුවට ගෙදර ඉන්නවානේ. ඉතින් ඒගොල්ලන්ටත් මේ පරීක්ෂණය ගෙදරදී කරලා බලන්න පුළුවන්. ඉතින් මේ පරිසරයේ පාඩමේදී අපි ඉගෙන ගන්න ගිලෙන ද්‍රව්‍ය සහ පාවෙන ද්‍රව්‍ය ගැන. දැන් අපි එක එක ද්‍රව්‍ය වතුරට දාලා බලමු. ඒවා මොනවද ගිලෙන්නේ මොනවද පාවෙන්නේ කියලා. ඔන්න අපි දැන් මුලින්ම පනාවක් දානවා. දැන් ඔයගොල්ලන්ට පේනවනේ පනාව පාවෙනවා. ඊට පස්සේ අපි ස්පොන්ජ් කැබැල්ලක් දානවා. ඒකත් පාවෙනවා. දැන් අපිට තියෙනවා යකඩ හැන්දක්. හැන්දක් තියෙනවා ඒකත් අපි වතුරට දානවා. අන්න ඒක ගිලුණා. ඊට පස්සේ අපි පැන්සලක් දානවා. පැන්සල් ප්‍රමාණවල් දෙකකින්ම දාලා බලනවා. ඒත් පාවෙනවා. ඊට පස්සේ තියෙනවා ප්ලාස්ටික් ගෑරුපු දෙකක්. අපි මේ දෙක දානවා වතුරට. එතකොට ඔයගලන්ට පේනවනේ ඒක පාවෙනවා. ඊට පස්සේ අපි ගල් කැටයක් දානවා. හරි. ඒක ගිලුණා. ඊට පස්සේ අපි ගහක කොළ දාන බලනවා. ඒක පාවෙනවා. ඊට පස්සේ පොඩි මල් ටිකක් තියෙනවා. මල් ටිකක් දාලා බලමු. ඒකත් පාවෙනවා. දැන් තව තියෙනවා අපි ගාව කාසියක් සහ ආය කට්ටා. ඒ දෙක දැම්මහම ඔයගොල්ලෝ දැක්කනේ ඒවා ගිලුණා කියලා. එහෙනම් අපිට මේකේ ඉගෙන ගන්න තියෙන්නේ සැහැල්ලු ද්‍රව්‍ය පාවෙනවා. ඒ වගේම බර වැඩි ද්‍රව්‍ය වතුරේ ගිලෙනවා කියලා. මං හිතනවා ඕගොල්ලොත් මේ පරීක්ෂණය ගෙදරදී කරලා බලයි කියලා. කරලා ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් අපිට දාන්න.